රස්ථානි කෙරෙහි දැඩි අවධානයකින් ඉන්න අපේ සහෝදර පින්වත් දායක පින්වතුන්ගේ දැන ගැනීම සඳහා මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ දැඩි අරබුදයකට ලක් වෙලා තියෙනවා මේ වෙනකොට විසඳගන්න බැරි තරමට ප්‍රශ්න රාශියකට කොටු කරලා තියෙනවා මංගලාරාම විහාරස්ථානයේ මේ පිළිබඳව සමාජයේ දැනගත යුතුමයි මොකද හේතුව මංගලාරාම විහාරස්ථානයේ දැන් අවුරුදු 7ක් 8ක් පුරාවට එක දිගටම මේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ඒ වගේම වික්ෂුන් වහන්සේ නමක් හැටියට මගේ ආරස්සාව ඒ වගේම මේ නැගෙනහිර පළාතේ ගොඩනගන සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනගා ගන්නට උදව් උපකාර කරන අපේ ලේකම් මහත්තයා සජිත් මහත්තයා ඊයේ උදෑසන යනවා දුම් පරීක්ෂණය කරන්න වාහනේ දුම් පරීක්ෂණයට වාහනේ පොලිමේ තියාගෙන ඉන්නකොට මුස්ලිම් කණ්ඩායමක් ඇවිල්ලා ජිප් රථයක් දානවා දුම් පරීක්ෂණය කරන තැන ඒ අපේ වාහනේට ඉදිරියේ ඊට පස්සේ සජිත් මහත්තයා කියනවා මේ වාහනේ මම පැය ගාණක් මෙතන දැන් හිටියා මගේ වාරේ තමයි ඊළඟට තියෙන්නේ කියන එක ඒ වෙලාවේ එතන ඉන්නේ මුස්ලිම් සංවිධානයේ සජිත් මහත්තයා අපේ ලේකම් මහත්තයා මංගලාරාම විහාරස්ථානයේ ලේකම් මහත්මයා කැලේකට අරගෙන ගිහිල්ලා මේ මුස්ලිම් සංවිධානයේ පිරිස අපේ සජිත් මහත්මයාගේ අතපය කැඩෙනකන් ගහනවා මේ අතපය කැඩෙනකම්ම ඒ ළමයා කැලේ ඇතුලේ දාගෙන ඒ ළමයාට ගහනවා. අපි ඒ විලාව පොලිසියට දැනුවත් කරනවා මෙන්න මෙහෙම යම් පිරිසක්. අපි ඒ වෙලාවේ දන්නේ කවුද මේ ළමයාට ගහන්නේ කවුද කියලා දන්නේ මුස්ලිම්ද සිංහලද දෙමළද කියලා දන්නේ අපි ඒ වෙලාවේ පොලිසියට දැනුවත් කරනවා මෙන්න මෙහෙම පහර දීමක් සිද්ධ වෙනවා කියලා. පොලිසිය ඒ වෙලාවේ එතෙන්ට යනවා. පොලිසිය එතෙන්ට ගිහිල්ලා මොන වගේ ක්‍රියාවක් ගන්නවද කියලා අපි දන්නේ නැහැ. අපේ අය ළමයා අරගෙන ඉස්පිරිතාලෙට යනවා. පොලිසියෙන් කරලා තියෙන එකම දේ තමයි මේ මුස්ලිම් ඒ පහර දීපු යම් පිරිසක් ඇවිල්ලා පොලිසිය පැමිණිල්ලක් දානවා ඔවුන්ට පාර දෙන්න ගියා කියලා. ඉතින් අපේ ලේකම් මහත්තයා තනියෙන් ගිහිල්ලා මුස්ලිම් ගමක් මැද පහර දෙන්න යන්නේ නැහනේ. එයා ගියේ වාහනේ මේ දුම් පරීක්ෂාව කරන්න. නමුත් ඒක අර මේ අවස්ථාව එහා මෙහා වෙච්ච වෙලාවේ සිද්ධ වෙච්ච වචන හොරමාරුවක් මත තමයි කිසිම ඉවක් බවක් නැතුව සැලකිල්ලක් නැතුව මේ ළමයාට කැලේට ඇදගෙන ගිහිල්ලා මේ විදිහට අතපය කඩන්නේ. නමුත් ශ්‍රී ලංකා පොලිසිය මඩකලපුවේ පොලිස් ස්ථානය කිසිම නීතිමය පියවරක් අද දවසේ 4 5 6 වෙනකනුත් ගත්තේ නැහැ. හැබැයි දැන් ආරංචි තියෙනවා එක්කෙනෙක් අතඅඩංගුවට අරගෙන තියෙනවා කියලා. හැබැයි ගහපු කෙනාද කියන එක අපි දන්නේ නැහැ. පොලිසිය සම්පූර්ණම මේ සිද්ධිය මගහැරලා ඉවර වෙලා පන්සල ඇතුලේ හිටපු රාලහමි කෙනෙක් බීමතින් යම් විදිහේ වැරදි ක්‍රියාකාරකම් රාශියක් කරන නිසා පොලිසියට බාර දුන්නා කියලා මේ වෙනකොට පන්සලේ හිටිය ආරස්සාව මේ පන්සලේ ඇවතුම් පැවතුම් නඩත්තු කරගෙන යන්න හිටපු ආරස්සාව සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කිසිවකුත් කතා කරන්න වගකිය යුතු නිලධාරියෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. සාමාන්‍ය නිලධාරි නිතර පන්සලට එවලා අපෙන් කියවෙන දේ අපි කරන දේ මොනවද කියලා ගවේෂණය කරලා ඒගොල්ලෝ පරීක්ෂණ පවත්වනවා. නමුත් වගකිය යුතු නිලධාරියෙක් මේ දක්වාම කතා කරලා විසඳුමක් අරන් දෙන්න කටයුතු කරේ නැහැ. මේ පිළිබඳව බුද්ධ ශාසන ඇමතිතුමාට අධිකරණ ඇමතිතුමාන්ට ඊයේ රාත්‍රියේ මම දැනුවත් කරනවා මේ පිළිබඳව ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන මහත්තයාට මේ පිළිබඳව මම දැනුවත් කරනවා මේ පිළිබඳව පොලිසියේ ඇමති සාගර රත්නායක මහත්මයාට මම දින කීපයක් පුරාවට මේ සිද්ධිය දැනුවත් කරන්න උත්සාහ කරනවා විහාරස්ථානයේ ආරක්ෂාව සම්බන්ධව කිසිම පියවරක් ගන්නෙ නැහැ. ඒ වගේම පොලිස්පතිතුමාට මම අවස්ථා කීපයකදීම දුරකථනයෙන් දැනුවත් කරලා තිබුණා මට මේ සිද්ධිය දැනුවත් කරන්නට ඕනේ පොලිස්පතිතුමනි බරපතල ගැටලුවක් ඇති වෙනවා මඩකලපුවේ නගරයේ තියෙන එකම පන්සල වැඩ ඉන්න එකම භික්ෂුන් වහන්සේ මේ සිද්ධාස්ථානෙ විනාශ වෙන්න ඉඩ දෙන්න එපා වගකීම් යුතු පොලිස් නිලධාරීන්ට මේක දැනුවත් කරලා මේක ආරක්ෂා කරගන්න ඉඩ ප්‍රස්තාව හදලා දෙන්න කියන ඉල්ලීම තමයි පොලිස්පතිතුමාගෙන් කරන්න උත්සාහ ගත්තේ. පොලිස්පතිතුමා මඩකලපුවේ හිටපු කෙනෙක්. DIG කාලේ මඩකලපේ හිටියා සීනියර් DIG කාලේ මඩකලපේ හිටියා එතුමා මේ ස්ථානය ආරක්ෂා කරගත්ත කෙනෙක්. ඒ නිසා එතුමාට මේක වැටහෙයි කියලා මම විශ්වාස කරගෙන තමයි කියන්න උත්සාහ ගත්තේ. නමුත් එතනින් සම්බන්ධතාවයක් ඇති කරන්නේ ඒත් එක්කම මට විශේෂයෙන්ම අපේ මේ සිංහල බෞද්ධ ජනතාවට පෙන්වලා දෙන්න තිබෙන ප්‍රධාන කාරණයක් තිබෙනවා මඩකලපුව පළාත් නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියන කෙනා මඩකලපුවට ඇවිල්ලා වසර 2කුත් මාස ගාණක් වෙනවා. තාම මඩකලපුවේ මංගලාරාමේ තියෙන තැන එතුමා දන්නේ නැහැ. පන්සලට ඇවිල්ලා නැහැ. කාගෙන් හරි අහලා කිව්වොත් තමයි පන්සල මෙතන කියලා. ඉතින් පන්සල අවබෝධයක් නැති කෙනා, ඇවිල්ලා නැති කෙනා, භික්ෂුව දැකලා නැති කෙනා, කතා කරලා අවබෝධයක් ඇති කරගෙන නැති කෙනා සාමාන්‍ය නිලධාරි මේ පන්සල තුල හසුරවන්නේ කොහොමද කියන එක පිළිබඳව මට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ තුලින් ඇතිවෙච්ච ප්‍රශ්න මාලාවක් තමයි මේ හටගෙන තියෙන්නේ.
මේවට උත්තර නොදී මේගොල්ලෝ මේවා මේ විදිහටම ඉතිරි කරලා කටයුතු කරොත් මේ ප්‍රශ්නේ මේ විදිහටම තියෙන විදිහට කටයුතු කරොත් මේවා ඉස්මතු වෙන විදිහට කටයුතු කරොත් අනාගතයේදී අපිට මේ පළාතේ මේ ශාසනික සම්පත් ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම රටේ ජනතාවට මීට පෙරත් පණිවිඩ අවස්ථා කීපෙකදී තියලා තියෙනවා මේ පොලිසියේ තිබෙන අකටයුතුකම්. මේවා මම අපි කියලා තියෙනවා. අපි කොච්චර කරුණාවෙන් කොච්චර ගුණගරුකව කොච්චර නම්මශීලීව මේගොල්ලොත් එක්ක ජීවත් වෙන්න උත්සාහ ගත්තා. මේ උසස් නිලධාරි ඇහුම්කන් දෙන්නේ නැති නිසා පහළ මට්ටමේ ඉන්න නිලධාරි පුළුවන් තරම් අපිට පහර දෙනවා. කොළඹ සිද්ධ වෙච්ච බුදුබල සේනාව පොලිසියට යෝජනාවක් චෝදනාවක් කරා නම් ඒ වගේම විශ්වවිද්‍යාල භික්ෂුන් වහන්සේලා පොලිසියට යෝජනාවක් චෝදනාවක් කරා නම් එහෙමත් නැත්නම් මහානායක හඳුරු පොලිසියට ආණ්ඩුවට යෝජනාවක් චෝදනාවක් කරා නම් ඒ සියල්ලම තනි වෙලා ඉන්නේ එකම භික්ෂුන් වහන්සේලා හැටියට අපිට පහර දීලා ඔවුන් ඒවා විඳ දරා ගන්න උත්සාහ කරනවා. ඒවට පිළිතුරු හොයන්න උත්සාහ කරනවා. මම වගකීමෙන් කියනවා මාව තනි කරලා පොලිසිය පහර දෙන්න හදන එක නවත්වනකම් මම ඒක රටට හෙළිදරව් කරමින් මේකට සාධාරණ පිළිතුරක් සොයා ගන්නට වගකීමෙන් කටයුතු කරනවා. ඒ නිසා මේ පණිවිඩ බලන අපේ රටේ ආරක්ෂකංශ, බුද්ධියංශ, රාජ්‍ය පරිපාලන පාලන තාන්ත්‍ර ආයතන මේ හැම කෙනෙක්ම ගන්න කියන හිතවතුන් අතරේ අපේ දායක පින්වතුන්ද මේක බෙදා හරිමින් අපට සාධාරණයක් වෙනතෙක් ඔබේ අවධානය යොමු කරන්න කියන එක මම කාරුණික ඉල්ලීමක් කරනවා. අපේ අතපය කැඩුවට අපි වැටෙන්නේ නැහැ. අපි කැලේට අරගෙන ගිහින් ගහලා මරලා දැම්මත් අපි මේවා අතාරින්නේ නැහැ කියන එක පණිවිඩයක් හැටියට සමාජයට දෙනවා. තෙරුවන් සරණයි.